ජුවන්තුමා ලියන සුභාරංචි සටහන් වෙනවා ඔබ විශ්වාස කළොත් දෙවියන්ගේ මහිමය ඔබට දකින්නට පුළුවන් වෙන බව මම කීවා නේද කියලා. මේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ කියන දේවල් තමයි සුභාරංචි 4 ගැබ් වෙලා තියෙන්නේ. උන්වහන්සේ කියපු දේවල් කරපු දේවල් වගේම උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙන දේවල් සුභාරංචිය තුල තියෙනවා. මේ පිළිබඳව අපි පුනා මතක් කරලා දීලා තියෙනවා. වචනේ එන්න කලින් අපි සුභාස්න මෙහෙවන කොටත් ඒ කටයුත්ත ඉස්මතු වෙලා තිබුණා. එතකොට ඇදහිල්ල මත ජීවිතයක් ගෙන යන අපි ස්වාමීන් වහන්සේ තුළ පරිපූර්ණ වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙතනදී අපි හිතනවා අපිට මේ කර්තව්‍ය කරන්න බැරි වුණානි. ඇයි මේ පරක්කු වෙන්නේ? අපිට ඉවසිල්ලක් නැහැ. අපේ කටයුත්ත අපේ බලාපොරොත්තුව නැත්තම් අපි අපේක්ෂා කරන දේ ඉටුවුන් නැත්තම් අපි පසුබට වෙන්නට යනවා. අපි කලකිරෙන්න යනවා. අපි ඉවත් වෙන්නට යනවා. ස්ථීරසාරව එතන සිටින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ තුල මේ ගමන අපි යනවා නම් ඒ ඇදහිල්ලේ ගමනක් න අපි යනවා. ඇදහිල්ල හරි ප්‍රේමණීය ශක්තිමත් වෙනවා. ඉතින් ඇදහිල්ලේ ගමනක නියැලෙන්නට උන්වහන්සේ මතක් කරනවා. අපි දන්නා මේ ඇදහිල්ලේ කතන්දරේ කිතුණු ජනතාව තුළ තියෙන පදනම තමයි ඇදහිල්ල. ඇදහිල්ල මත ජීවත් වෙන ජනතාවක් නිසා අපි ස්වාමීන් වහන්සේගේ මහත් ප්‍රීතියට ලක් වෙන්නේ ඇදහිල්ල ස්ථීරසාරව පවත්වාගෙන යාමෙන්. මේ ඇදේට ඇදහිල්ල පාවිච්චි කරන්න බෑ. අද ඇදහිලිවන්තයෙක් වශයෙන් ඉන්නවා, හෙට මගේ තීන්දුව తీරන වෙනස් වෙනවා. ආයෙත් මම ඇදහිල්ලට ලක් වෙනවා කියලා හිතනවා, ආයෙත් දැටෙනවා. මේක එනවා අපිට ආවට ගියාට තමයි අපි මේ ඇදහිලිවන්තභාවය සහ උන්වහන්සේත් එක්ක මේ ගමන යන්නේ. ඉතින් උන්වහන්සේ අපිට එතෙන්ද කියන්නේ එහෙම කරන්න බෑ. ඔබ මාත් එක්ක ස්ථීරසාරව මේ ගමන යන්නට වෙනවා. ඒක තමයි උන්වහන්සේ මේ ජුවන්තුමා ලියලා තියෙන සුභාරංචිය මත අපිට පවසන්නේ. උන්වහන්සේගේ මහිමය දකින්නට අපිට පුළුවන්. මේ මහිමය ළඟා කරගන්නට අපිට ක්‍රියා කරන්නට උන්වහන්සේ අද අපිට ඇරයුම් කරනවා. ඉතින් මේ ඇදහිල්ල තුල බලා සිටින අපි ප්‍රීතිමත් වෙමු. ඇදහිල්ලේ ප්‍රීතිය අත්දකින්නට අපි සැරසෙමු. යහපත්ම දවසක් අද. යේසු පිටයි.